මම මේ වීඩියෝ එක කරන්න හිතුනේ මට මේ ඊයේ සිදුවුණ සිදුවීමක් එක්ක. මං හදිස්සි පොඩි වැඩකට බයිසිකලේ පොඩි ගමනක් ගියා. යනකොට මට කෝල් එකක් කළා. මම බයිසිකලේ පොඩ්ඩක් පාරායිනේ නතර කරා. නතර කරනකොටම එතන තිබ්බ ත්‍රිවිල් එක ටක් ගාලා හදිස්සි කලබල වෙලා ත්‍රිවිල් එක ඇද්දුවා. මට හරි ප්‍රශ්නයක් එක මං ගිහලා ඇහුවා ඇයි මේ ත්‍රිවිල් එක ඇද්දුවේ කියලා. නෑ මං බය වුණා. මං හිතුවා මේ බයිසිකල් වලින් ගිහලා දැන් වෙඩි තියලා යනෝනේ. මං ඒ හින්දායි මේ ත්‍රිවිල් එක ඇද්දුවේ මේ බයිසිකල් එක කියලා නතර කරනකොට බය හිතෙනවා කියලා. ඇත්තටම එතකොට තමයි මට මතක් වුණේ මේ රටේ වෙන මේ ඝාතන ගැන. මේ ඝාතන රැල්ල ගැන. ඉතින් බලන්න දැන් මේ ජනවාරි මාසේ ඉඳන් මේ පෙබරවාරි 14 15 වෙනිදා වෙනකොට මිනි 9ක් මැරලා තියෙනවා මරලා තියෙනවා වෙඩි තියලා මා පාරේ. ඒතර අවට කී දෙනෙක් ඒ ළඟ හිටපු කී දෙනෙකුට තුවාල වෙලා තියෙනවද? ඊගාට මෙලෝ වගකීමක් නැති මෙලෝ දෙයක් නැති ළඟම හිටපු මිනිස්සු මැරලා තියෙනවා. දැන් ඊයේ පෙරේද 13 වෙනිදා නීතිඥවරයෙක්ව මැරුවා. එයාගේ බිරිඳත් එකට මැරුවා. එතන ළඟ හිටපු මිනිහ එයාවත් මැරුවා. පෞගිය දවස්වල මැරෙනවා මා වෙඩි තියන්න අදාළ පුදුලට වෙඩි තිනකොට වටේ ඉන්න මිනිස්සුන්ට වෙඩි වැදුනා. එතකොට දැන් මේ ආණ්ඩුව මේකට වග කියන්න ඕනේ නැද්ද? මේ ආණ්ඩුව රටේ ජාතික ආරක්ෂා සපයන්න ඕනේ නැද්ද? මේ රටේ ජනතාව ආරක්ෂා කරන්න නේද මේ ආණ්ඩුව ආවේ. මේ රටේ ජනතාව මේ ආණ්ඩුවට ඡන්දය දුන්නේ මේ ආණ්ඩුව ගැන තියෙන දැඩි විශ්වාසයකින්. තමව ආරක්ෂා කරයි කියලා නිදහසේ මේ රටේ ජීවත් වෙන්න පුළුවන් කියලා. මේ ආණ්ඩුව කියන මේවා පාතාල ප්‍රශ්න කියලා. පාතාල ප්‍රශ්න නම් උගලන් දැනගන්න ඕනේ විසඳන්න. පාතාල ප්‍රශ්න වලට මේ ළඟ ඉන්න අහල පහල ඉන්න මිනිසුන්ට වෙඩි කන්න බෑ. ඒවා මේ එහෙට මෙහෙට තල්ලු කරලා තමුන්ගේ නිදහස මේරෙන්න බෑ. මේ ආණ්ඩුව වැඩබැරි ආණ්ඩුවක්. අපි ඒක කෙලින්ම කියන්න ඕනේ. මේ ආණ්ඩුව පත්තුනේ මිනිස්සුන්ට බොරු කියලා. මේ ආණ්ඩුව හිතුවා මේ දේශපාලඥයෝ දෙන්නේ තුන් දෙනෙක් හිරේ දාන නඩුවක් දෙකක් දැම්මම මේ රටේ ඔක්කොම ප්‍රශ්න විසඳෙනවා කියලා. නෑ ඒක නෙමෙයි රටක් කරනවා කියන්නේ. රටක් කරනවා කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. ඊට වඩා ගැඹුරු දෙයක්. ඊට වඩා අමාරු දෙයක්. හැබැයි හෙන පඬිතලා මහාචාර්ය ආචාර්යවරු කියලා ටිකක් සෙට් එකක් ආවා. හැබැයි මේ වෙනකොට රටේ ජනතාවගේ ආරක්ෂාවත් සපයන්න බැරිලා තියෙනවා. වැඩියෝ නෑ මම දැක්ක ඊයේද කොහෙද ප්‍රවෘත්ති නිවේදනයක් කරලා තියෙනවා. තලවතුගොඩ එංගොල්ලන්ගේ කාර්යාලේ ඉඳලම නීතිඥවරු මේ ජාතික ආරක්ෂාව ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. මීට වඩා රටේ ජනතාවට පොරොන්දු දීලා මේ ආණ්ඩුව බලයට ආවේ. ඒ හින්දා මෙහෙම නෙමෙයි මීට වඩා පොලිසිය සහ නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ මේ වෙනුවෙන් කියලා. මොකද්ද කියන්නකෝ ඒ කතාවේ තේරුම? අද නීතිඥවරයෙක්ද ගුරුවරයෙක්ද පායිකාවට මේ වෛද්‍යවරයෙක්ද මේ රාජ්‍ය සේවකයෙක්ද පොලිස් නිලධාරියෙක්ද මේ මරණ මැරිල්ල බලන්නකෝ. මේකට දෙන්න බෑනේ විසඳුමක්. මේවා එහිට මෙට තල්ලු කර ඉඳලා හරියන්නේ නැහැ. එහෙනම් අපි ආණ්ඩුවට තරයේ කියනවා අපිට පාරවල් වල යන්න දැන් පොඩි බයක් තියෙනවා. මිනිස්සුන්ට පොඩි බයක් තියෙනවා පාරවල් වල යන්න. කරුණාකරලා මේ ආණ්ඩුවේ මේ ප්‍රශ්නේ විසඳන්න. ජාතික ආරක්ෂාව මීට වැඩි ජනතාව වෙනුවෙන් සපයන්න. මේ ආණ්ඩුව ඇත්තටම ෆේල්. මේ ආණ්ඩුවට වැඩබැරි ආණ්ඩුවක්. මේවා ආණ්ඩුව දන්නේ කයිවාරු ගන්න විතරයි. කියවන්න විතරයි. මේවා තප්පුලන්න විතරයි දන්නේ. මේ තප්පුලන ආණ්ඩුවක් මේක. මේකට කෙලින්ම කියන්නේ තප්පුලන ආණ්ඩුවක් කියලා. ඉතින් මේ තප්පුලන එක පැත්තකින් තියලා රටේ ජනතාවගේ ආරක්ෂාව සපයන්න කියන එක අපි කියනවා. මොකද අපේ දරුවෝ මේ රටේ ජීවත් වෙනවා. අපේ ඥාති මේ රටේ ජීවත් වෙනවා. මේ මිනිස්සු අපේ මිනිස්සු මේ රටේ ජීවත් වෙන කිසි දෙයකට වග කියන්න ඕනේ නැති මිනිස්සු පැත්තකින් ඉඳලා වෙඩි කනවා. ඉතින් කරුණා කළා තප්පුලන එක නතර කළා රටේ ආරක්ෂාව සපයන්න. මේ වෙනකොට 9 දෙනෙක් මැරලා තියෙනවා වෙඩි තියලා. කෝ විසඳුම් කෝ? තප්පුලන එක තමයි මේ ආණ්ඩුව කරන්නේ.